එතකොට Arabic වල හැම වෙලේම මොනවද? Bigger molecules. We use bigger molecules. That means it will take more time to break down. හරිද? ඒ කියන්නේ bigger molecules වලට ටිකක් වෙලා යනවා මේක කඩලා ATP විදියට කන්වර්ට් කරන්න. මොකද අර ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් චේන් එක කියලා තියෙනවා. ඒ වගේ Krebs cycle කියලා තියෙනවා. ඒතකොට මේ cycle එක ටිකක් පාත් එක දිගයි. ඒක තමයි අර ටිකක් වෙලා යන්නේ ATP කඩන්න. ඒ හින්දා තමයි අපි මොකද්ද? ඒකට අර ඔක්සිජන් එක්ක යන process එක තියෙන්නේ. Lion Sports Channel. අපි මොනවාද කරේ අද පටන් ගන්නේ I already explained about the energy system. Can human energy system. එතකොට energy system එක ඇතුලේ අපි මොනවාද කතා කරේ anaerobic aerobic කියලා දෙකක් තියෙනවා. anaerobic කියලා කියන්නේ absence of oxygen. එතකොට aerobic කියලා කියන්නේ presence of oxygen. එතකොට anaerobic කොටස් දෙකකට බෙදුවා මොනවාද lactic and lactic කියලා. Electric phase එකේ energy fuels විදියට muscle ATP and PCR ඊට පස්සේ lactic glucose energy system එකට එනවා හරිද ඊට පස්සේ මොනවාද aerobic එකේදී carbohydrate protein and fat ඒ විදිහට තමයි අපි energy system එකේ energy fuels එතකොට aerobic වල හැම වෙලේම මොනවද bigger molecules we use bigger molecules that means it will take more time to break down හරිද ඒ කියන්නේ bigger molecules වලට ටිකක් වෙලා යනවා මේක කඩලා ATP විදියට කන්වර්ට් කරන්න මොකද අර ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් චේන් එක කියලා තියෙනවා ඒ වගේ Krebs cycle කියලා තියෙනවා ඒතකොට මේ cycle එක ටිකක් පාත් එක දිගයි ඒක තමයි අර ටිකක් වෙලා යන්නේ ATP කඩන්න ඒ හින්දා තමයි අපි මොකද්ද ඒකට අර ඔක්සිජන් එක්ක යන process එක තියෙන්නේ ඒතකොට ඒකේ energy fuel විදියට අපි use කරේ මොනවාද carbohydrate protein අන්තිමට fat and protein. එතන සාමාන්‍ය උදාහරණයක් විදිහට මැරතන් රණ කෙනෙක්ගේ අපි එනර්ජි සිස්ටම් එකේ අන්තිමට මැරතන් එක ඉවරනකොට සාමාන්‍ය ලංකාවේ මැරතන් රණ කෙනෙක් 2:17ක් විතර දුවනවා. පැය 2යි විනාඩි 17ක් විතර වගේ මැරතන් රණ කෙනෙක් යනවා ලංකාවේ. එතකොට ඒ කියන්නේ එයා ප්‍රෝටීන් එනර්ජි සිස්ටම් එකට පවා යනවා මේ ගේම් එක ඉවර වෙනකොට. ඒක තමයි අපි මැරතන් එකක් ඉවරුනහම එයාට 2 weeks අපි බ්‍රේක් එකක් දෙන්නේ. එනර්ජි ටික රිකවර් කරගන්න කාබෝහයිඩ්‍රේට් ලෝඩ් කරන්න පටන් ගන්න ඒ සති දෙක ඇතුලේ ඊට පස්සේ තමයි රේස් එකකට නැත්නම් කවදාකවත් ෆුල් මැරතන් එකක් දුවලා හිටන් ආයි ඊළඟ සතිය මැරතන් එකක් දුවන්නේ නැහැ. ඇයි හේතුව මැරතන් එකක් කියලා කියන්නේ ලොකු වේස්ටේජ් එකක් අපේ බොඩි එකේ. කිලෝමීටර් 42යි 195ක් දුවනවා. ඩිස්ටන්ස් එක මේක ඇතුලේ. හරිද? එතකොට ඒක ලොකු වේස්ටේජ් එකක් නියුට්‍රිෂනල් පැත්තෙන් ගත්තොත්. හරිද අන්න ඒකයි එතකොට එනර්ජි සිස්ටම් එක අපිට වැදගත් මම ඔයගොල්ලන්ට කිව්වා අපි ස්පීඩ් කියන කෑල්ල තියෙන්නේ මේ ඇලැක්ටික් කියන එනර්ජි සිස්ටම් එක ඇතුලේ ඒ කියන්නේ ඇනරොබික් පේස් එකේ ඇලැක්ටික් ඇතුලේ තමයි අපි මේ ස්පීඩ් කියන ඒ කියන්නේ තප්පර 10 8 ඇතුලේ තමයි අපි මේ ස්පීඩ් කෑල්ල තියෙන්නේ අපි ලැක්ටික් පැත්තට ගියොත් මොකද වෙන්නේ ස්පීඩ් එන්ඩුරන්ස් පැත්තට යනවා හරිද එතකොට මම අපි හැම වෙලේම ට්‍රේනින් කරන්න ඕනේ මොනවද ඉලෙක්ට්‍රික් පේස් එකේ තමයි මොනවද මේ ස්පීඩ් ට්‍රේනින් කරන්න ඕනේ physiologically we have to consider biochemistry that mean energy system හරිද when we learn biochemistry we learn energy system basically ඒ කියන්නේ anabolic ඔයාලා දන්නවා මේ මොනවද metabolism කියලා කියන්නේ පරිවෘත්තිය every resynthesis process occur in the body and every breakdown process occur in the body we call මොනවද metabolism නැත්නම් පරිවෘත්තිය ඒ කියන්නේ ශරීරයේ සිදුවන සියලුම ගොඩනැගීම් ක්‍රියාවලි සහ බිඳවැටීම් ක්‍රියාවලි අපි මොනවද කියන්නේ පරිවෘත්තිය කියලා අඳහන් කරනවා හරිද ඒ පරිවෘත්තිය තමයි මේ අපි මොකද්ද කෝල් කරන්නේ මේ එනර්ජි සිස්ටම් එක නැත්නම් මොනවද බයෝකෙමිස්ට්‍රි ඇතුලේ තියෙන කතාව දැන් උදාහරණයක් විදිහට මෙහෙම කියමු දැන් අපි PC මේ මසල් ATP එක ATP කියන ස්ටෝරේජ් එක අපි කැඩෙනවා මොනවද phosphate ඊට පස්සේ මොනවද ADP phosphate and energy විදියට. එතන ඒක බ්‍රේක් ඩවුන් එක. ඊට පස්සේ අපි රිකවරි එක දෙනකොට රෙස්ට් එක දෙනකොට අහපුව මොකද වෙන්නේ? ඒක රීසින්තසිස් වෙනවා. නැත්නම් යථා තත්ත්වයටපත් වෙනවා. එතකොට මොකද? අර ADP එකට phosphate එක එකතු වෙලා ආයි මොනවද? ATP හැදෙනවා. රීසින්තසිස් වෙනවා, රීබිල්ඩ් වෙනවා. ඒක ඕක තමයි මේ හියුමන් බොඩි එකේ රිකවරි එකත් එක්ක වෙන්නේ. දැන් අපි කියන්නේ විනාඩි 3ක් බ්‍රේක් එක ගන්න. ඒ දෙන්නේ ඇයි? ATP යථා තත්ත්වයටපත් වෙන්න කාලය දෙන්නේ.
ඒක අපි දැනගන්න බෑ. අපි රෙස්ට් එක දෙන්නේ ඒකයි. ඊට පස්සේ අපි ඕක අපි මෙහෙම කරනවා. අපි ඒක ෆුල් රිකවරි එකක් දෙන්නේ නැතුව අපි මොනවද වෙන්නේ? අඩ විවේකයක් දීලා කරනවා. කම්ප්ලීට් වෙන්න ඉස්සෙල්ලා. එතකොට මොකද වෙන්නේ? මෙයාට වෙන්නේ අර දරාගෙන මේක යන්න වෙනවා. එතකොට එන්ඩියුරස් පැත්ත එනවා. පැටික් එකක් එක්ක තමයි කරන්න වෙන්නේ. එතකොට ඒක කරනවා ස්පීඩ් එකක් එක්ක කරනවා නම් පැටික් එකක් දෙන ස්පීඩ් එන්ඩියුරස් කියනවා. වේගය දරාගෙන. අපි ඊට පස්සේ කරනවා මොනවද? විවේකය, ඒ කියන්නේ පේස් එක අඩු කරලා ඩිස්ටන්ස් එක වැඩි කරලා ඩියුරේෂන් එක වැඩි කරනවා. එතකොට endurance training. ඒ කියන්නේ it is ability to overcome any exercises under the condition of fatigue in long duration. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවක් විඩාවක් සමග දිගු කාර්යයක් කිරීමේ හැකියාව. ඒක මොකද? endurance. තේරුණාද? එතකොට ඔය mainly ඕගොල්ලන්ට idea එකක් එන්න ඕනේ. ඒ common මොනවාද මේ තියෙන motor abilities පිළිබඳ. මොකද්ද motor abilities නැත්නම් motor abilities නැත්නම් motor qualities නැත්නම් physical component. ඔය ඔක්කොම physical literacy. ඔය ඔක්කොම all the terms are same. අපේ human body එකේ තියෙන මොනවද? එක එක තියෙන මොනවද? හැකියාවක්. වේගය කියන්නේ එක හැකියාවක්. agility කියන්නේ මොනවද? උලංගිතාවය එක හැකියාවක්. flexibility නම්‍යතාවය එක හැකියාවක්. ශාරීරික ගුණාංග. ඊට පස්සේ මොනවද? ස්පීඩ් endurance වේගය දරා ගැනීම ඒක එක හැකියාවක්. endurance දරා ගැනීම එක හැකියාවක්. ඊට පස්සේ මොනවද තව තියෙන්නේ? ශක්තිය strength ඒක එක හැකියාවක්. ඒතර ඒ වගේ අනිත් දේ මොනවද? coordination. හරිද? coordination කියන්නේ තව හැකියාවක්. ඒතර මොකද වෙන්නේ? ඒ හැකියාවල් එකතු වුණාම මොන ඒවට කියනවා physical component නැත්නම් physical abilities නැත්නම් මොනවද? physical literacy. ඒ වගේ terms පාවිච්චි කරනවා. ඒතර ඔයාලා ඒ හැම term එකක්ම පොත්වල තියෙනකොට මොනවද කියන්නේ? You have to know them all. එහෙනම් එක එක විදිහට ලියන්න. එක එක පොත්වල. හරිද? එතකොට දැන් අපි උදාහරණයක් මෙහෙම කියන්නේ. මම ඔයගලන්ට වේගය කරනකොට මම ඔයගලන්ට කිව්වා ඒකට තියෙනවා supporting abilities. ඒ කියන්නේ වේගය මෙයාගේ වේගය තියෙනවා, මෙයාගේ වේගය තියෙනවා. හැබැයි මෙයාගේ flexibility අඩුයි, වේගයත් එක්ක මෙයාගේ flexibility වැඩි. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ ඉන්ජරි වෙන්න තියෙන රිස්ක් එක වැඩි. මොකද මසල් කන්ට්‍රැක්ෂන් ස්පීඩ් එක වැඩි ස්ප්‍රින්ටර් කෙනෙක්ගේ. එතකොට මෙයාගේ මසල් ටයිට්නස් එකත් එක්ක මෙයා රිකවරි කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? මෙයාගේ ඉන්ජරි රිස්ක් එක වැඩි. හැබැයි මෙයා හොඳට රිකවරි කරනවා, හොඳ ස්ට්‍රෙචින් කරනවා, හොඳට එයා වෙනම සෝන බාත් කරනවා, ස්ටීම් බාත් කරනවා. මෙයා හොඳට රිකවරි කරනවා. එතකොට මොකද මෙයාගේ ඉන්ජරි රිස්ක් එක අඩුයි. ෆ්ලෙක්සිබිලිටි හොඳයි කියලා කියන්නේ මසල් කන්ට්‍රැක්ෂන් එක හොඳට වෙනවා. blood circulation එක හොඳට වෙනවා. blood circulation හොඳට වෙනවා කියන්නේ මොකද වෙන්නේ? blood flow එක හොඳයි. ඒ කියන්නේ ATP හොඳට transfer කරනවා throughout the body. එතකොට මොකද වෙන්නේ? energy හොඳට එනවා. muscle tight වුණාම මොකද වෙන්නේ? එතන blood යන්නේ නැහැ. එතන muscle contraction එක වෙන්නේ නැහැ. අන්න එතන injury risk එකක් තියෙනවා. එතන flexibility වැදගත් වෙලා තියෙනව නේද speed එකට එතකොට. ඒ කියන්නේ supporting ability එකක් විදිහට මොනවද? නම්‍යතාවය කියන දේ වැදගත් වුණා මොකද? වේගය සඳහා. ඒවට කියනවා අපිට වේගය සඳහා අපිට බලපාන අනිත් ශාරීරික ගුණාංග. ඒවට කියනවා supporting abilities. Those will affect to the related to the speed. හරි අනිත් දේ මොනවද? strength එක. දැන් අපි කතා කරන්නේ strength එක. එතකොට වේගය සඳහා මොනවද? strength එකත් වැදගත්. strength එක වේගය සඳහා වැදගත්. ඒ කොහොමද වැදගත් වෙන්නේ? කියන්නේ මට කවුරු හරි කියන්නේ how effect strength to the speed. how involve strength to the speed. ඒ වේගය අනුව මාංශපේශිය ශක්තිමත් බව. හරි ඔයා මොකද? ඒ වේගය අනුව මාංශපේශිය ශක්තිමත් භාවය තියෙනවා නැත්නම් ඉන්ජරියක් වෙනවා. හරි වේගය අනුව ශක්තිමත් භාවය. හරි තව ඒක චුට්ටි ඇතුලේ පොඩ්ඩක් තව විස්තර වෙන්න ඕනේ. වෙන කවුද කිව්වේ? ආපුද? හරි ඒ කියන්නේ දැන් ඒක හරි. දැන් ඒක තව පැහැදිලි වෙන්න ඕනේ. දැන් ඔයා හරි ශක්තිය නැතුව වේගයක් පවත්වන්න බෑ. ඒක හරි. හැබැයි ඒක තව explain brief වෙන්න ඕනේ. explanation එකක් ඕනේ. ඒක ඇතුළේ තව clear මදි. වෙන? හරි. එයා කියනවා ශක්තිය හදාරාගෙන වෙන කාටද clear කරන්න පුළුවන් හරියට? කොහොමද ශක්තිය කියන දේ? නිකන් strength කියන එක වේගය සඳහා බලපාන. කියන්නේ
ඔව් නෑ මට ඕනේ ක්ලියර් එක්ස්ප්ලනේෂන් එක. නම් මෙහෙම කියන්න. කාර්යයක් වේගින් කරගෙන යාම සඳහා කරගෙන යාමේදී ඔව්. කරන ක්‍රියාවලිය දරා ගැනීම සඳහා ශක්තිය ඔව් ඔව් මම එක දෙයක් කියන්නම්. මම මොකක්ද කියන්නේ මෙහෙම ප්‍රශ්නයකට එන්ට වෙන විදිය මෙහෙමයි. දැන් ප්‍රශ්නයක් නෑ මම අහුව වේග ස්ට්‍රෙන්ත් ශක්තිය. ස්ට්‍රෙන්ත් එක කොහොමද වේගයට බලපාන්නේ? දැන් වේගය උපදවන්නේ මොනවෙන්ද? අපේ බොඩි ලිම්ස් වලින්. වේගය අපි කොහොමද අපිට එක්ස්ටර්නලි එළියට දාන්නේ? මේ අපේ මේ අවයව වලින්. පළවෙනි දේ. එතකොට මේ අවයව වල මල මාංශ පේශි හොඳයි කියන්නේ මොනවද වෙන්නේ? මසල් එකේ තියෙන බෝන් එක හොඳට වැහිලා තියෙන්නේ. මසල් මාස් එක හොඳයි. මසල් මාස් එක වැඩි වෙනකොට ATP ස්ටෝරේජ් එක වැඩි. මසල් එක හොඳට හැදෙනකොට මොනවද ATP ස්ටෝරේජ් එක වැඩි. මාංශ පේශි වල හොඳට මොනවද ATP තැම්පත් වෙනවා. හැබැයි ෆැට් එක තැම්පත් වෙනකොට ATP නෙවෙයි තියෙන්නේ. මොනවද fat will give us long term energy. fat වැඩි වෙනකොට මොකද වෙන්නේ? මසල් එක ස්ලෝ වෙනවා. එතකොට දැන් අපි ස්ට්‍රෙන්ත් එක ගේන් කරනකොට මොකද වෙන්නේ? ATP තමයි හැදෙන්නේ. මසල් එකයි හැදෙන්නේ. එතකොට මසල් එකේ කන්ට්‍රෝල් මොනවද මසල් එක හොඳට තියෙනකොට මසල් එකේ මොකද වෙන්නේ? ස්ට්‍රෙන්ත් එක හොඳට තියෙනකොට ජොයින්ට් වල ස්ට්‍රෝං ගතිය වැඩි. ජොයින්ට් එක හොඳ ජොයින්ට් ස්ට්‍රෝං එක වැඩි කියන්නේ මේ liver action එක මොකද වෙන්නේ? අපිට ඉක්මනට කරන්න බෑ. මොකද because of liver action. දැන් මේක මසල් තිබ්බහම ATP හොඳට තියෙනවා ඉක්මනට ස්පීඩ් කර හැකිනේ. හැබැයි මේක මසල් අඩු වුණොත් මොකද වෙන්නේ? මසල් එකේ කන්ට්‍රැක්ෂන් ස්පීඩ් එක නෑ මේ ඇයි හේතුව ATP ස්ටෝරේජ් එක අඩුයි. පැහැදිලිද? ATP ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම මසල් එකේ liver action එක. නැත්නම් මොනවද? ඔයාලා දන්නවනේ මේ liver first class liver second class liver කියලා තියෙනවා. දැන් මේ කකුලේ මේ liver එක. මේ කකුල ඉක්මනට මසල් හොඳ නම් මොකද වෙන්නේ? කන්ට්‍රැක්ෂන් ස්පීඩ් එක වැඩි. හැබැයි මසල් අඩු නම් මොකද වෙන්නේ? මසල් වලට පොළොවට දෙන බලය අඩු වෙනවා. දැන් මසල් එකට දැන් කාපට් එකේ දුවනකොට පෙරක් කට්ටිය විසි වෙනවා. පොඩක් පොඩි ස්ට්‍රක්චර් තියෙන ළමයි දුවන්න අමාරු කාපට් එක මොකද වෙන්නේ? අර බලය ස්පීඩ් එක වැඩි හැබැයි කන්ට්‍රෝල් නැහැ. strength will control you. strength එක මොකද වෙන්නේ? ඔයාලගේ බොඩි කන්ට්‍රෝල් එක දෙනවා. මේ through the limbs. පැහැදිලිද මං කියන දේ? පැහැදිලිද? දැන් ඕගොල්ලන්ට හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඕගොල්ලෝ එහෙට මෙහෙ මූව් වෙන්නේ නැතුව එක ඩිරෙක්ෂන් එකකටම යන්න පුළුවන්. වේගයත් එක්ක. හැබැයි වේගය දිනනවා. ස්ට්‍රෙන්ත් එක අඩු නම් මොකද වෙන්නේ? අයි කන්ට්‍රෝල් නැහැ ස්පීඩ් එක. පැහැදිලිද මං කියන්නේ? ඒ නිසා දැන් උදාහරණයක් විදිහට ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් යුරෝප් වල දැන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගත්තොත් එයාගේ ස්ට්‍රක්චර් එකයි අපේ ෆුට්බෝල් කෙනෙක්ගේ ස්ට්‍රක්චර් එක අතර වෙනසක් තියෙනවා. හැබැයි මෙසි කියන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට වැඩිය මිටි. ලොකු හයිට් එකක් නැහැ. හරිද? හැබැයි කොමන් හයිට් එක මම හිතන්නේ 6කට කිට්ටුයි මේ මෙසි. නේ? පහයි 8යි. ඔව් 5යි 8යි. ඇවරේජ් හයිට් එකේ. එතකොට දැන් සාමාන්‍ය ඇවරේජ් ගත්තොත් යුරෝප් ෆුට්බෝල් ප්ලේයර්ස් ලගේ ස්ට්‍රක්චර් එක කොහොමත් above 6 feet තියෙනවා. එතකොට ඒක ප්‍රයෝජනයක් නැද්ද? දැන් උදාහරණයක් විදිහට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මේ කික් එක මේක උඩට එන බෝල් එකක් හැන්ඩල් කරගන්න එයා කකුල උස්සලා කොච්චර උඩ තියෙන බෝල් එකක් කොච්චර ළඟට හැන්ඩල් කරලා ගන්නවද? එතකොට එයාගේ තියෙන ඒක එයාට ස්ටාර් ඔපචුනිටි එකක්. ඒ ගේම් එක ඇතුලේ. එයා ස්ට්‍රයිඩ් ලයින් දෙකක් යනකොට අනිත් මිනිස්සු එකක් යනකොට අනිත් කෙනා දෙකක් යන්න ඕන. එතකොට ඇන්ත්‍රොපොමෙට්‍රිකලි කියන්නේ බොඩි එකේ ඇන්ත්‍රොපොමෙට්‍රිකලි ස්ට්‍රක්චර් එක අපිට හැම වෙලේම මොකද වෙන්නේ? සපෝට් එකක් දෙනවා අපේ පර්ෆෝමන්ස් වල. පැහැදිලි මං කියන්නේ. හැබැයි ඒක ඇවරේජ් ගත්තොත් ඒක හයි. දැන් කොට කට්ටියට බෑ කියන නෙවෙයි. මං කියන්නේ ප්ලේ කෙනෙක් තෝරගන්නකොට දැන් හුසෙන් බෝල් ගන්න. දැන් හුසෙන් බෝල් ඔච්චර හයිට් එකක් තිබිලත් දැන් සාමාන්‍යයෙන් හුසෙන් බෝල් වගේ ලංකාවේ කෙනෙක් හිටියනම් එක්කෝ බාස්කට් බෝල් ගහනවා. එක්කෝ වොලිබෝල් ගහනවා. Hey, අපි externally ආව assess කරන්නේ he is higher, we can give him we can select him as a high jumper because of height and volleyball because of height. හැබැයි ඒගොල්ලන් එයාව මොකනවද කරේ? 100 200 පොඩි කාලේ ඉඳලා ෆුට්බෝල් ගහනවා. පොඩි කාලේ එයා ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකේ ඉඳලා තියෙන්නේ. ඒතර එයාගේ ඇත්ලටික් කෝච් දැකලා තමයි අරගෙන තියෙන්නේ ඇත්ලටික් වල. හරිද? එතකොට එයා ඇයි එහෙම දිව්වේ? මට කියන්නේ එච්චර හයිට් එකක් මං හිතන 6යි 2ක්ද කොහෙද උසයි මට මතක නෑ 6ට උඩ. ඇයි හුසේන් බෝල්ට් දැන් කොටමොඩ ළඟ පිකප් කියලා කියනවනේ. ඉස්සර 100 එකට ගන්න කොටම කට්ටියනේ.
හරිද? එතකොට ඇයි හුසේන් බෝල්ට් හයිට් වෙලා දිව්වේ? ඒකට මොකද්ද සීක්‍රට් එක? ඔයාලට හිතන විදියට. හරි අපි මේ කියන්නේ වේගය සඳහා ධාවනයේදී උපකාරී ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? කියන්නේ මොකද? ඒ කියන්නේ ස්ට්‍රයිඩ් ලෙන්ත් එකයි ස්ට්‍රයිඩ් ෆ්‍රීකවෙන්සි එකයි. ස්ට්‍රයිඩ් ලෙන්ත් එක කියන්නේ පියවර තබන දුර. ස්ට්‍රයිඩ් ෆ්‍රීකවෙන්සි එක කියන්නේ මොන තරම් වේගයකින්. හරිද? ඒ පියවර තබනවා. ওই දෙක තමයි වේගය සඳහා බලපාන්නේ. එතකොට දැන් හුසේන් බෝල්ට් ඔය දෙකම තිබිලා තියෙනවා. සුපිරි විදිහට. ඒ කියන්නේ නිකන් නෙමෙයි. දැන් පෙලක් කට්ටි ස්ට්‍රයිඩ් ලෙන්ත් එක වැඩි වුණාම ෆ්‍රීකවෙන්සි එක අඩු වෙනවා. ඇයි කකුල දිග ඇරලා මෙහෙම තිබ්බහම මේ ගන්න වේගය වැඩි නැත්නම් අඩු නම් මොකද වෙන්නේ? ෆ්‍රීකවෙන්සි එක අඩු වෙනවා. හැබැයි හුසේන් බෝල්ට් උනේ ස්ට්‍රයිඩ් ලෙන්ත් එකයි ෆ්‍රීකවෙන්සි එකයි හරියටම එයා බැලන්ස් කරගත්තා. එතන මොකද? දැන් ගැට්ලිනුයි මේ ටයිසන්ගේ එක ස්ට්‍රයිඩ් එකක් දෙකක් තියන්න ඕන හුසේන් බෝල්ට්ගේ එක ස්ට්‍රයිඩ් ලෙන්ත් එකක් කව කරන්න. සමහරට එකයි භාගයක්. එතකොට මොකද වෙන්නේ? හැබැයි ඒ වගේම ෆ්‍රීකවෙන්සි එකක් ඒ කියන්නේ ගැට්ලින්ලා වගේම ෆ්‍රීකවෙන්සි එකක් හුසේන් බෝල්ට් තියෙනවා. එයා ඒ තරම් ඉම්ප්‍රූව් කරගෙන දෙනවා by training and genetically. ඒ කියන්නේ genetically ඇවිල්ලා තියෙන්නේ ඒක යාගේ genetical. හැබැයි ඔය height එකේ වෙන මිනිසුන්ට ඒ ability එක නෑ genetically. ඥානමය වශයෙන්. එතකොට සුවිශේෂී වෙන්නේ ඒකයි. හරි. දැන් එතකොට ඔන්න ඕක තමයි energy system එක හරහා අපි අනිත් දේ මෙහෙමයි. මම ඔයගොල්ලන්ට ඒකෙන් පස්සේ කතා කරා මොනවද ස්ට්‍රෙන්ත් එක. ස්ට්‍රෙන්ත් එක ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්? ස්පීඩ් එක ගැන මම කිව්වා මම ඔයගොල්ලන්ට ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වල කරා ස්පේසස් ටික. හරි. ඊට සපෝටිංగ్ ඇබිලිටි එකක් විදිහට ස්ට්‍රෙන්ත් එක වැදගත් කියන දේ තියෙනවා. ස්ට්‍රෙන්ත් එක තව වැඩ ගමන් ඉන්ජරි ප්‍රිවෙන්ෂන් වල. හරිද? බෝන් එකට එන ස්ට්‍රෙස් එක රිඩියුස් කරගන්න. හරිද? ඒතකොට ලිගමන්ට් ටෙන්ඩන්ස් ඩැමේජ් වෙන එක අඩු කරගන්න. හරිද? ඒකට ස්ට්‍රෙන්ත් එක වැදගත්. හරිද? මසල් ලිවර් ඇක්ෂන් එක වැඩි කරලා ස්පීඩ් එක වැඩි කරගන්න. හරි. වෙන මොනවද ඔයගොල්ලන් ස්ට්‍රෙන්ත් ගැන දැනගන්න තියෙන්නේ? මම ඒ ක්වොලිටි එක ස්පීඩ් එක රිලේටඩ් වෙලා ඊළඟට එනවා. ඊළඟ එක. මම කිව්වා දැන් ඉන්වෝල්ව් එනර්ජි සිස්ටම් එක කොහොමද ඉන්වෝල්ව් වෙන්නේ ස්පීඩ් වලට කියලා කිව්වා. දැන් මේ ස්ට්‍රෙන්ත් එක ඉන්වෝල්ව් වෙන විදිය කිව්වා. ඊළඟට ෆ්ලෙක්සිබිලිටි කිව්වා. ඊට පස්සේ ඇජිලිටි කියනවා මම පොඩ්ඩක් බ්‍රීෆ් කරන්න. ඒ වෙලාවෙත් මම කිව්වා ඇජිලිටි. වෙන මොනවද ස්ට්‍රෙන්ත් ගැන මොනවද දැනගන්න තියෙනවද? Strength ගැන මොන හරි? Any questions regarding to strength? Anything? මොනවද තියෙන්නේ? එහෙනම් මම ප්‍රශ්නයක් අහන්නද? නෑ? මම අහන්න ප්‍රශ්න කීපයක්. නෑ just මොන හරි තියෙනවද කියන්න? මොන හරි ඩවුට් එකක් තියෙනවද ඒ කියන්නේ? එහෙනම් මම ඊළඟ එකට යන්නද? හා? ඊළඟ එකට යන්නද එහෙනම් මම? හරි මට කියන්න බලන්න ඇජිලිටි කොහොමද බලපාන්නේ වේගයට ස්පීඩ් වලට? ඇජිලිටි ඇජිලිටි කියලා කියන්නේ මොනවද? ක්ෂණිකව දිශාව වෙනස් කිරීමේ හැකියාව. දැන් උදාහරණයක් විදිහට ඕනම ස්පෝර්ට් එකක ගොඩක් තියෙනවා. දැන් උදාහරණයකට 100 එක ලීනියර් මෝෂන් එකක් වුණා. හරිද? ලීනියර් මෝෂන් එකක් වුණාත් මොකද වෙන්නේ? කෙලින් දුවනවා වුණාත් ඒ කියන්නේ සයික්ලික් and අසයික්ලික්. අහලා තියෙනවනේ. සයික්ලික් කියලා කියන්නේ මොකද්ද? අසයික්ලික් කියන්නේ මොනවද? cyclic movements කියලා කියන්නේ මොනවද? What we call cyclic movements? කවාකාරෝ හරියටම කියන්නේ acyclic and cyclic කියන්නේ අසල කියන්නේ cyclic කියලා කියන්නේ cyclic කියන්නේ රේඛීය කෙලින් මාර්ගයක යන ගියා දිශාව වෙනස් කරන්නේ නැතුව acyclic කියලා කියන්නේ after running forward and we try to change directions we turn into the back agility කියන්නේ acyclic කියන්නේ agility movement දුවන ගමන් දිශාව වෙනස් කරනවා අපි වේගයත් එක්ක දිශාව වෙනස් කරනවා කෙලින් දුවනවා ආය පැත්තට දුවනවා agility පැත්ත acyclic movement එතකොට acyclic movement එක වැඩි වෙන්නේ මොකද්ද movement speed එක මොකද්ද movement speed එක internal body speed එකත් එක්ක මොනවද movement speed එක දැන් මම කරේ agility exercise කරමු ඒ කියන්නේ ටක් ගාලා movement speed එක එක පාරට චලනය වෙනවා දිශාව වෙනස් කරලා
ඒක හැම ස්පෝර්ට් එකකටම වැදගත් නේ. නේද? මට ගේම්ස් කරන කට්ටියට උස්සන්න. මෙතන ගේම්ස්. හරි ස්විමින් කරන. වොලිබෝල්. ෆුට්බෝල්. මාර්ෂල් ආර්ට්ස්. හරි මාර්ෂල් ආර්ට්ස් කට්ටියට ඇජිලිටි ඕනිද? ඔයාලා ඇජිලිටි වල මොනවද කරන්නේ? කියන්නේ side ways. ඔයා සාමාන්‍යයෙන් කරන්නේ ඔයාගේ ගේම් එකට රිලේටඩ් ඒවා නේද? එළියේ අඩු වෙන නේද කරන්නේ? හරි. ඔයා කවුද වෙන්නේ? අවා. ඔව්. අඩු වෙන නේද වෙන්නේ? දැන් ඔයා සමහරට කරන ඔයා ඇත්ලටිකුත් පොඩ්ඩක් කරනෝනේ. අඩු වෙන නේද කරන්නේ? පොඩක් ග්‍රවුන්ඩ් එකේ ගොඩක් අඩු වෙන නේද වෙන්නේ? අන්න රයිට්. ඒක තමයි. හරි. මෙල කවුද? මාර්ෂල් ආර්ට්ස් කරන්නේ? ඔයාලා සාමාන්‍යයෙන් අඩුයි නේද ග්‍රවුන්ඩ් එක යූස් කරනවා? ෆෝමේෂන්. ඔව් ෆෝමේෂන් සාමාන්‍යයෙන් මේ අවුරුද්ද පුරාම කරනවද? මීට් කාලේ නවත්තනවද කොහොමද? වෝම අප් එකට ඇඩ් කරගන්නවා. ඔව්. මම ඔයාලට එක දෙයක් කියන්නම්. ඔයාලා ප්‍රිපරේෂන් එකේ ජෙනරල් ප්‍රිපරේෂන් and ස්පෙෂල් ප්‍රිපරේෂන් ප්‍රී කම්පිටිෂන් එක වෙනකල් ග්‍රවුන්ඩ් එකේ දවස් දෙකක් දාගන්න. කෙලින්ම සෙෂන් ග්‍රවුන්ඩ් එකේ. ඔයාලා මේ කරන මේ අපි ඉගෙන ගන්නේ why we learn to apply them all. If you are not success, you can call me. But I did this, but I hadn't any performances. I hadn't any improvement. Why? හැබැයි එහෙම නැති වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඇති වෙනවා. ඔයාලා ඒක ඇප්ලයි කරලා බලන්නකෝ. මොකද හේතුව මම ඒකට උදාහරණයක් කියන්නම්. දැන් ඔයා ඇජිලිටි ওই කෝට් එක ඇතුලේ කරන එකයි අර වගේ මම බීච් එක නෙමෙයි. අපි එළිය කරොයි ඔයා අනිවාර්යෙන් වෙනසක් දකිනවා. මොකද හේතුව දැන් මේ ගේම් එක ඇතුලේ පොඩි ලිමිටඩ් එක්සිකියුෂන්ස් තියෙන්නේ. පොඩි ලිමිටඩ් ඒරියා එකේ. හැබැයි අපි මේවා ස්පෙસિෆයි කරලා කරොත් ඔයාගේ ඉන්ටර්නල් බොඩි එකේ ඇජිලිටි එක හදින්න. ඒ කියන්නේ අපේ ශරීරය තුල වෙනම එළිය කරනකොටයි ගේම් එකට අදාළව කියන්නේ event specific training. I am talking about physical training. There are some differences in between them. දැන් event වල training වර්ග දෙකක් තියෙනවා ළමයි. There are two types of training. Event specific training and physical component training. අපි training කරගෙන යනකොට මේ ක්‍රීඩාවේ වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. මොකද්ද? ගේම් එකක් හරි මොන හරි event එකක් කරනවා නම් event specific training and මොනවද? physical component training. නැත්නම් physical abilities training. පැහැදිලිද? එතකොට ඒ දෙකෙන්නේ අපි මේ නිර්මාණය කරන ළමයෝ ওই දෙක බැලන්ස් වෙන්න ඕනේ නැද්ද? මං අහන ප්‍රශ්නේ. එතකොට ওই දෙක බැලන්ස් නැද්ද? ඔය උදාහරණ මෙයා වොලිබෝල්. මෙයා වොලිබෝල් වලට කෝට් එකේ විතරයි කරන්නේ. මෙයා වොලිබෝල් කෝට් එකෙත් කරනවා. මෙයා හැබැයි දවස් දෙකක් තුනක් මොනවද කරන්නේ? physical component training කරනවා. strength එක, speed එක, agility. මොකද මේ ගේම් එකට වැඩියෙන් අවශ්‍ය මොනවද? agility ඕනි. strength එක ඕනි. plyometric jumps. හරිද? strength එකට related කරනවා. මෙයා හැබැයි වොලිබෝල් එක ගහලා ඔක්කොම skill training එක විතරයි කරන්නේ. ඒතර ඔයාලට හිතෙන කවුද වැඩියෙන් perform කරන්නේ ටීම් එක? නිකන් පැහැදිලිනේ ඒක අහන්න ඕනේ නෑනේ. ඉතින් ඔය කතාව තමයි මම ඔයාලටත් කියන්නේ. sorry. හරිද? ඒ කතාව තමයි මම ඔය දැන් ඔයගොල්ලන්ට දෙන ආන්සර් එක මම අන්නේ ඒක. එතකොට අපි මම මේ ගොඩාක් ලෙක්චර්ස් වලදී කියන්නේ ඔය ගේම්ස් කට්ටිය common lectures කරනකොට why we have to go through the physical component training and event specific training. We have to consider both sides, not single side. But unfortunately in Sri Lankan games coaches they have been considering only event specific training. ඒගොල්ලන් හැවලෙම හිතන්නේ මොනවද? තමන්ගේ ගේම් එකට අදාළව තියෙන ප්‍රමාණය 80ක් 90ක් යනවා. හැබැයි 110යි අර ළමයාගේ ඇතුලේ තියෙන ෆිසිකල් කම්පොනන්ට් එක ඩෙවලොප් කරන්න. දැන් උදාහරණයක් රෙස්ලර් කෙනෙක් ගන්න. රෙස්ලිං වල දැන් තියෙන්නේ මොනවද? grip එකනේ. උඩ grip ඉන්නේ තියෙන්නේ. ඒකට strength එක එපා. grip එක strength එක ඕනේ. එතකොට මොකද කරන්නේ? එයාට එක එක දේවල් හදාගෙන උස්සගෙන මේවා කරනවා equipments use කරගෙන එයා වෙනම separate එළිය කරනවා. දැන් මම හොඳටම දැකලා තියෙනවා මම ඉන්දියාවේ ස්ටඩි කරනකොට ඒගොල්ලන්ගේ මේ දැන් පටියාල කියන්නේ ළමයි වෙනම ගම්මානයක් හැම ස්පෝර්ට්ස් ඒගොල්ලන්ගේ මේජර් ස්පෝර්ට්ස් ඔක්කොම සෙන්ටර් එක පටියාල. ඔලිම්පියන්ස්ලා ඔක්කොම ඉන්නේ ඒගොල්ලන්ගේ සෙන්ටර් එකේ.
ඒතකොට මම හැම වෙනුවෙම ওই හිටපු කාලය තුල මම විසිට් කරන්න යනවා. මම ඉන්න නිකන් ඉන්නකොට ওই නැෂනල් කැම්ප් වල ලිෆ්ටර්ස් ලාගේ හැමතැනම ගිහිල්ලා බලනවා. ඒගොල්ලෝ මාර විදිහට ඔය ෆිසිකල් කම්පොනන්ට් ට්‍රේනින් කරනවා. දැන් උදාහරණයක් විදිහට උදේ 5ට විතර පටන් ගන්නවා දඩබෝන් ගාලා කියලා ටයර් වලට ගහනවා බොක්සින් නෙව්. උදේ 5ට විතර පටන් ගන්නවා. අර මිටියක් අරගෙන ටයර් එකට ගහනවා. 1000ක් 2000ක් විතර ගහනවා එකේ. Strength endurance. අපෝ බොඩි එකේ මේ strength endurance. හරිද? ඒගොල්ලෝ මොනවද ෆිසිකල් කම්පොනන්ට් ඩෙවලොප් කරලා ඊට පස්සේ යා බොක්සින් වලට දාපුවම මොකද වෙන්නේ? අර ක්වොලිටිස් ටික තියෙනවනේ මේක ඇතුලේ. මිනිහා හැක් වෙන්නේ නැහැ. ඒ පන්චින් කරලා මොකද වෙන්නේ? මේක පැටික් ලෙවල් එකට ඇඩැප්ට් කරලා තියෙන්නේ. එතකොට එයා ටක් ගාලා රිකවර් වෙනවා. මොකද he already adapted to the work under the condition of fatigue. එතකොට ඔයාලා මේ තේරුම් ගන්න ඕනේ ක්‍රීඩකයෙක් නිර්මාණය කරනකොට එයාගේ ෆිසිකල් කම්පොනන්ට් පැත්තත් අපි අනිවාර්යෙන් කන්සිඩර් කරන්න ඕනි. නැත්නම් මොකද වෙන්නේ? අපිට අනිත් කට්ටියත් එක්ක හැරෙන්න බෑ. අනිත් කට්ටිය ලෝකෙත් එක්ක දැන් මෙතන ගොඩක් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ගෙනියන කට්ටිය ඉන්නවා නම් ඕගොල්ලන් දකින්නේ ඒගොල්ලන් ස්ට්‍රක්චර් එක ඉවෙන්ට් එකට අදාළව. දැන් උදාහරණයක් මෙහෙම රෙස්ලිං කට්ටිය එක ස්ට්‍රක්චර් එකක්. ලිෆ්ටිං කරන කට්ටිය එක ස්ට්‍රක්චර් එකක්. වොලිබෝල් කට්ටිය එක ස්ට්‍රක්චර් එකක්. හරිද? දැන් ත්‍රෝවින් වල වෙනම, ස්ප්‍රින්ටිං වෙනම. දැන් අපිට ගත්තාම කොමන් තියෙනවා හැඩයක්. තේරෙනවද ඔයාලට? කොමන් ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් තියෙනවා කකුල් දෙක පොඩ්ඩක් එළියට ගිහලා නේ. එහෙම තියෙනවා. ඇයි මේ ඉන් ගහලා ඉන්න අවුට් ගහලා ඉන් ගහලා ගොඩක් ඉන්න එකට එන්නේ. හරිද? එහෙම. Lion Sports Channel.